ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා දුප්පතුන්ගේ මුනිවරයා කියලා එකල ප්‍රසිද්ධ වුණු මහා තෙර නමක්. ඒ වනාහි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ රූපයට සමාන රූපයක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තිබුණා. එකල මිනිස්සු රැවටුණා මේ බුදුරජාණන් වහන්සේද මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේද කියලා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට හිතුවා මේ මහා කාශ්‍යපයන් වහන්සේද. මහා කාශ්‍යපයන් වහන්සේ වඩිනකොට හිතුවා මේ බුදුරජාණන් වහන්සේද. එකල මිනිස්සුන්ට අඳුන ගන්න බැරි වුණේ එච්චර පිංසාර රුවක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තිබුණා. බුදුරජාණන් වහන්සේ කොතරම් ලස්සන ඇතිද? ඒ විතරක්ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කොතරම් ලස්සන ඇතිද? සංසාරේ බඹසර ශික්ෂාපදය හිස් මුදුනේ තබාගෙන ඒකාන්තයෙන්ම එයට ගෞරව කරමින් රැකලා බබලොව ඉඳලා මනුස්සලොව ඉපදිලා මේ බුද්ධ ශාසනයම බබලෝපු මහරහතන් වහන්සේ. සත්පුරුෂයනි, මේ උත්තමයන් පුදන්ට අවසාන වූ කාලයේදී පිදිය යුත්තම් පිදීමේ අග්‍ර විපාකය සලසා ගන්න.